මේ සමීකරණය ගැන අපිට එක්ස්ප්ලේන් එකක් දෙන්නේ කොහොමද? සරලයි. තා සරලයි. ඔබට ඔක්කොම සරලයි. ඔව් ඇත්ත ඉතින් සරලයිනේ මේ. වාට කියන්න තියෙන්නේ රටක මිනිස්සුන්ගේ අතේ තියෙන මුදල් තොගේ මගින්. මේක බලාගෙන කියන්නේ. මේකේ අවසාන තර්කය මේ මුදල් ප්‍රමාණවාදීන් මොකක්ද කියන්නේ? ඒක අපි දන්නේ නැහැ. හරි දැන් මම කියලා දෙන්නේ නැහැ. එයාලා කියනවා මෙහෙම රෙද්දක්. රටක උපකල්පනයක් කරොත් මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ මුදල් සැපීම කියන්නේ. මේ මුදල් තොගේ ගනුදෙනු වලට යොදවන වාර ගණනේ මේ තියෙන්නේ. එනම් මුදල් තොගේ මගින් ජනිත කරන සමස්ත වියදම ඒ රටේ දල ජාතික ආදායමට සමාන වන බව. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මුදල් ප්‍රමාණවාදය. හැබැයි ප්‍රමාණවාදය ගැන උගන්වන්න මට අවශ්‍යයි පුතේ විනිමය සමීකරණය. යන්න මම මුදල් පාඩමේ විනිමය සමීකරණය උගන්වලා එදා මේක හරියටම හැදෙන හැටි කියලා දීලා මම එදා කිව්වා ආයෙනම් මේක උගන්වන්නේ නැහැ කියලා. ඒත් පුතේ කර්මික මහත්තයා මට එහෙම නොකර ඉන්නේ දෙන්නේ නැහැ. මොකද උඹලගේ අපතකම මම දන්න නිසා ආයෙ ඉතින් පොඩ්ඩක් ඒ ගැන කියනවා. ඒක හරියට අහගෙන ඔන්න අදවත් ගොඩ දාගෙන ඉන්න විනිමය සමීකරණය හැදෙන්නත් කලින් මම යනවා මේ පළවෙනි එක මුදලේ සංසරණ ප්‍රවේගය. සංසරණ ප්‍රවේගය. මොකද්ද මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ? මම එදා කිව්වා මේ නමේ ස්වභාවය නම් එන්න නියමිත චිත්‍රපටයක් වාගේ. ප්‍රවේගය කියලා ෆිල්ම් එකක් තිබ්බ කලින්. මේක තිබුණේ මුදලේ සංසරණ ප්‍රවේගය කිව්වේ රටක ජාතික මුදල් ඒකකය. ලංකාවේ රුපියල්, ඇමරිකාවේ නම් ඩොලර්, බ්‍රිතාන්‍යයේ නම් පවුම්. රටක ජාතික මුදල් ඒකකයක් ගනුදෙනු සඳහා අතිනත හුවමාරු වෙන වාර ගන්න. ඒ කියන්නේ දැන් රුපියලක් අවුරුද්දක් තුල ගනුදෙනු කීයකට යදවනවද? කී දෙනෙක් අතට යනවද වගේ අදහසක්. මේ රෙද්ද කියනකොටම තේරෙනවා යකෝ මෙලෝ විදියකින් මේක හොයන්න පුළුවන් රෙද්දක් නෙවෙයි. හරියටම රුපියල් 180ක් දිහා බලන් ඉඳලා ඒක කී වතාවක් ගියාද වගේ එකක් නෙවෙයි මේක. එහෙම හොයන්න බෑනේ. මුළු අවුරුද්දක් පුරා එකෙක් රුපියලක් පස්සේ දුවන්න ඕන. අමාරුයි. රිදෙනවා. ඒක කරන්න බෑ. ඒ නිසා අපි තර්කයේ ගෙනාවේ සාමාන්‍යයෙන් අපි කරන්නේ මේ රටක් ඇතුලේ අවුරුද්දක් තුල සිද්ධ වෙන සියලු ගනුදෙනු ප්‍රමාණය බලනවා. සියලු ගනුදෙනු ප්‍රමාණය අපි හිතමු බිලියන 1000යි. ඒ රටේ මිනිස්සුන්ගේ අතේ සල්ලි කොච්චරක් තිබ්බද කියලා බලනවා. 1000ක් වටින ගනුදෙනු බිහි වෙලා නම් රටේ මිනිස්සුන්ගේ අතේම තියෙන්න ඕනේ නැහැ. මම කියන්නේ රටේ මිනිස්සුන්ට අයිති මුදල් කොච්චරක් තියෙනවද? මහජනයාගේ මුදල් තොගය. ඔය දැන් රටක මුදල් සැපයීම කියලා කියන්නේ. රටේ මුදල් සැපයීම අපි හිතමු මිලියන 100යි. ගනුදෙනු මිලියන 1000යි. එහෙනම් මිලියන 1000ක ගනුදෙනු ටික සිද්ධ වෙන්න නම් 100ක් වටින මුදල් 10 වතාවක් අඩුම ගනුදෙනු සඳහා යොදලා තියෙන්න එපා පුතේ. ඔන්න ඔය 10 ඉලක්කම තමයි මුදලේ සංසරණ ප්‍රවේගයේ විදියට කල්පිතයක් විදියට ගන්න. ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම ගන්න ඔය ගනුදෙනු වටිනාකම හොයන එකත් ප්‍රශ්නයක්. මේකට අපි කියන්නේ ගනුදෙනු මුදල් සංසරණ ප්‍රවේගය. ඒක ප්‍රශ්නයක්. හරියටම රටක ගනුදෙනු ප්‍රමාණය හොයන්න බෑනේ. හැම ගනුදෙනුවක්ම වාර්තා වෙන්නේ නෑනේ. කුඩු විකුණන එක වාර්තා වෙනවද? අයිස් විකුණන එක වාර්තා වෙනවද? අයිස් පියමේ උරන අයිස් නෙවෙයි අර ගහලා මැරෙන්න යන අයිස් අන්නේ අයිස් විකුණන එක. මං කියන්නේ එතකොට ගංජා විකුණන එක, ගණිකා වෘතිය, ගණිකාව කතා කරලා කියන්නේ මගේ ගනුදෙනු වටිනාකම මෙච්චරයි කිය ප්‍රශ්න වැලක්නේ. එතකොට මේ රටක හැංගිලා තියෙන ගනුදෙනු ඕන තරම් තියෙද්දී නිශ්චිත ගනුදෙනු ප්‍රමාණය හොයන එකත් අමාරුයි. ඉතින් ඒ හින්දා අපි ප්‍රවේශයක් විදියට ගන්නවා මෙහෙම රටක නේවාසිකයෝ තමන්ගේ සම්පත් යොදලා උපේන සමස්ත ආදායම ගන්න. රටක නාමික දල ජාතික ආදායම ගන්න. නාමික කියන්නේ පවත්නා. දැන් අදත් මම මේ ගැන කතා කරන්නේ පවත්නා මිලට කියන එක තමයි නාමික හේවත් මූල්‍ය කියලා කියන්නේ. නාමික දල ජාතික ආදායම ගන්නවා. මේ නාමික දල ජාතික ආදායම අරගෙන ඒකේ ඇතුලේ අපි තියෙනවනේ අර රටක බිහි වෙච්ච සියලු භාණ්ඩවල වටිනාකම. අපි හිතුව ඒකත් බිලියන 1000යි කියලා. උදාහරණ ඒකම ගමු. රටේ නාමික වශයෙන් ඒ කියන්නේ පවත්නා මිලට ගණනය කරපු මේ සමස්ත ජාතික ආදායමේ يعني රටේ නිවාසිකයෝ හදපු ඔක්කොම භාණ්ඩවල වටිනාකම 1000ක් තියෙනවා. ඒ භාණ්ඩ ටික ඒ අවුරුද්දේ මිලදී ගන්න මිනිස්සු අතේ සල්ලි කොච්චරක්ද තියෙන්නේ?
එහෙනම් අපි ඒක බෙදනවා මුදල් සැපියුමේ. මුදල් සැපියුමේ. 100න් බෙදුවම හම්බ වෙනවා 10යි. එහෙනම් මේ 10 තේරුම රටක ජාතික ආදායම මිලදී ගන්න නම් රටක ජාතික ආදායම මිලදී ගන්න නම් ඒ රටේ මිනිස්සේ හැම වෙලාවකම මුදල් ඒකකයක් 10 වතාවක්වත් ගනුදෙනු වලට යොදන්න ඕන. ඒක මිලදී ගැනීමේ වාර කීයකට සම්බන්ධ වෙන්න ඕනේද? 10කට සම්බන්ධ වෙන්න ඕන. එයාට තමයි අපි කියන්නේ ආදායම් සංසරණ ප්‍රවේගය. ආදායම් සංසරණ ප්‍රවේගය. මෙයා තමයි අපි ගන්න. ඔන්න කල්පිත තත්ත්වය තමයි ඕක. දැන් ආදායම් සංසරණ ප්‍රවේගය ගන්නවනේ හොඳ සිහින් අහගන්න. ආදායම් සංසරණ ප්‍රවේගය 10යි. නාමික දල ජාතික ආදායම් මුදල් සැපයීමෙන් බෙදුවම තමයි ওই මගුල එන්නේ. මම සංකේත ටිකක් දෙන්නම්. මේ මුදලේ සංසරණ ප්‍රවේගයේ සංකේතය V. මනි සප්ලයි එක අපි ගන්න M කියලානේ. මේ නාමික දල ජාතික ආදායම කියන්නේ GNI gross national income එක. right GNI හැදෙන්නේ කොහොමද? ඔන්න GNI රටක හැදෙන විදිය. ඒ කියන්නේ රටක නාමික නිමවුමේ වටිනාකම හොයන්නේ ඒ රටේ පොදු මිල මට්ටම පුතේ ඒ රටේ මූර්ත නිෂ්පාදනයෙන් ගුණ කරලා. සරල කතාව බං රටක භාණ්ඩ වල වටිනාකම හොයන්නේ මිල ප්‍රමාණයෙන් ගුණ කරලානේ. ඒ රටේ උදාහරණයක් අපි ගමු. මේ රටේ භාණ්ඩයක සාමාන්‍ය මිල මට්ටම තියෙන්නේ 10යි. භාණ්ඩ 10ක් තියෙනවා. මේ භාණ්ඩ 100ක් තියෙනවා. 10ක් වටින භාණ්ඩ 100ක් තියෙනවා. එහෙනම් රටේ සියලුම භාණ්ඩ වල වටිනාකම හොයන්න මිල ප්‍රමාණයෙන් ගුණ කරනවා. සමස්ත ආර්ථිකයේ කතාව තමයි සාරාංශගතව මම මේ පෙන්නන්නේ. මේ හරියටම හරි. රටක පොදු මිල මට්ටම තමයි රටක සියලු භාණ්ඩ වල මිල කියලා කියන්නේ. රටේ සියලු භාණ්ඩ ප්‍රමාණය කියන්නේ මූර්ත නිෂ්පාදනය. ප්‍රමාණය නම් මූර්තාගය. මූර්ත නිමවම ඇතුලේ තියෙන ප්‍රමාණාත්මක අගය විතරයිනේ. මිල වෙනස්කම් නැහැනේ. එහෙනම් මෙන්න 100. එහෙනම් 10 100න් ගුණ කරාම gross national income එක 1000යි කියලා එනවා. රටේ සමස්ත ජාතික නිමවම නැත්නම් ජාතික ආදායම 1000 හැදිලා තියෙන්නේ පුතේ එහෙම. එහෙනම් මට මෙයා මෙහෙම ලියන්න පුළුවන් නෙමෙයි. මට ලියන්න පුළුවන් මුදලේ සංසරණ ප්‍රවේගය හොයන්නේ කොහොමද? gross national income එක හැදෙන විදිහ දානවා. P ගුණ කිරීම y බෙදීම m. දැන් අපි කරන්නේ මෙන්න මේ බෙදීම m මේ පැත්තටදී මොකක් වෙයිද? ගුණ කිරීම m වෙයි. එහෙනම් පුතේ අවසානයේ හැදෙන සමීකරණයක් mv සමානයි py. m ගුණ කිරීම v සමානයි py. අපි ගුණ කිරීම දාන්න ඕනේ නෑනේ. ඒකේ අර්ථය එනවා. මේකට අපි නමක් කියනවා විනිමය සමීකරණය. මේ අහලක් තිබ්බ විභාගෙදී මේ විනිමය සමීකරණය පූර්ණ සත්‍යයක්ද ඇත්තක්ද වගේ රෙද්දක් එහෙම අහලා තිබ්බා. ඇත්තක්ද කියලා ඇහුවොත් උන්ට ඇත්තක් නේනම් දැන් මේකේ කියන්නේ බම් මෙහෙම එකක්. ආගරිලා ඔන්න සරලම කතාව මේ රටේ භාණ්ඩ මිල රුපියල් 10යි. මේ රටේ භාණ්ඩ ප්‍රමාණය 100ක් තියෙනවලු. ඒ කියන්නේ රටේ සමස්ත නිමවුමේ වටිනාකම ජාතික ආදායමේ වටිනාකම 1000යි. ඒ 1000ක් වටින භාණ්ඩ මිලදී ගන්න මිනිස්සු අතේ රුපියල් අපි ඒක මෙතන ලිව්වේ නැහැ නේද බං? මනි සප්ලයි එක අපි හිතමු 100ක් තියෙනවා. හරි නා ලියලා තියෙන්නේ. ගන්න දෙන්න උදාහරණ අරන් තියෙන්නේ මේ 100යි කියලා කලින්ම දාලා තියෙන්නේ. රටේ මුදල් සැපයීම 100ක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු අතේ සල්ලි 100ක් තියෙනවා. මිනිස්සු මේක 10 වතාවක් ගනුදෙනු වලට යෙදෙව්වම මේ 1000ක් වටින භාණ්ඩ ටික ගන්න පුළුවන්. ඉතින් හරිම සරලයි. හොඳට බලන්න එහෙනම් අපේ තර්කය හැදෙනවා 10 වතාවක්. ඒ කියන්නේ සංසරණ ප්‍රවේගය 10යි. රටේ මිනිස්සු අතේ සල්ලි තියෙන්නේ 100යි. එහෙනම් ඒ තියෙන 100 10 වතාවක් යොදනවා කියන්නේ ඒ හරහා බිහිවන ගනුදෙනු වටිනාකම 1000යි. එහෙනම් රටක තියෙන මුදල් තොගේ මගින් ජනිත කරන මේ මුළු වියදමත් රටේ සමස්ත ජාතික ආදායමත් කියන දෙක සමාන වෙන්න එපැයි පුතේ. කොච්චර සරලද මේක පූර්ණ සත්‍යයක්. මේක ඇත්තක්. මිනිස්සු විදියට හිතම් මං අතේ 100ක් තියෙනවා. අපේ රටේ හොයාගෙන තියෙනවා මිනිස්සෙක් තියෙන සල්ලි 10 වතාවක් ගනුදෙනු වලට යොදන්න ඕනි ඒ රටේ නිමවම මිලදී ගන්න. මං එහෙනම් 100ක් තියෙනවා
දහවතාවක් යෙදුවම කොච්චර ගනුදෙනු වටිනාකමක් බිහි වෙනවද මංගාව තියෙන සල්ලි ටිකෙන්? මංගාව තියෙන 100යි 10 වතාවක් යෙදුවම 1000ක් වටින ගනුදෙනු වටිනාකමක් හැදෙනවනේ. මං ඇයි ඔය 100 10 වතාවක් යෙදුවේ? මං ඉතින් ඔක යොදන්නේ භාණ්ඩ ගන්න. එහෙනම් ඒ රටේ හැදිලා තියෙන භාණ්ඩ ප්‍රමාණය 1000ක් වෙන්න එපා. නාමික දල ජාතික ආදායමට අනිවාර්යයෙන්ම මේක සමානයි. ඒ නැතත් මෙයා බෙදීම මෙහෙටදී ගුණ කිරීම වෙනම එකම සමීකරණේ ප්‍රතිමාරු වෙන එක වෙන්නේ නියත වශයෙන් මේ අගයන් දෙක සමාන වෙන්න ඕන. අන්නේ සමාන වීම තමයි විනිමය සමීකරණයක වෙන්නේ. මේක අපි දැන් ඔයා මයින් හැවුවොත් හරි සර් ඔක්කොම හරි ක්ලියර් අපිට කියහම් පොඩ්ඩක් මේ විනිමය සමීකරණය ගැන අපිට එක්ස්ප්ලেইন එකක් දෙන්නේ කොහොමද? සරලයි. ඉතා සරලයි. උඹට සර් ඔක්කොම සරලයි. ඔව් ඇත්ත ඉතින් සරලයිනේ මේ වාට කියන්න තියෙන්නේ රටක මිනිස්සුන්ගේ අතේ තියෙන මුදල් තොගය මගින්. මේක බලාගෙන කියන්නේ. රටේ මිනිස්සුන්ගේ මුදල් තොගයනේ මුදල් සැපීම කියන්නේ. ඒ මුදල් තොගයේ ගනුදෙනු වලට යොදවන වාර ගණන්නේ මේ තියෙන්නේ. එහෙනම් මුදල් තොගය මගින් ජනිත කරන සමස්ත වියදම ඒ රටේ දල ජාතික ආදායමට සමාන වන බව. නාමික ජාතික ආදායමට සමාන වන බව තමයි විනිමය සමීකරණයෙන් කියන්නේ. ඒක ලියන්න. ලකුණු ලැබෙන්න එපා. ලැබෙන්න ඕන. දුන්නේ නැත්තම් මට කියන්නකෝ දුන්නේ නැත්තම් මම බලා ගන්න ඉතින් හරි. කාත් එක්ක හදපු එකත් එක්ක දැන් බලා ගන්න තියෙන්නේ. හදපු එක වාගන්න බෑ තමාර කවුරුද? කමන්නේ. මම ඒක කොහොම හරි බලලා දෙන්න. ඔයා කියන්නකෝ ඒක එහෙම දුන්නේ නැත්තම් දෙනවා අනිවාර්යයෙන්. එතන අපි තර්කයක් ගේනවා මේ බලන්න. රටක මුදල් තොගය මගින් ජනිත කරන ගනුදෙනු වටිනාකම. හරිනේ 100ක් තියෙනවා 10 වතාවක් සංසරණ ප්‍රවේගය තියෙනවා. ඒ කියන්නේ 10 වතාවක් ගනුදෙනු වලට යොදනවා. 1000ක වටිනාකමක් නිර්මාණය වෙනවා. ඇයි ඕක 10 වතාවක් ඕක යොදන්නේ? භාණ්ඩ ගන්න. එහෙනම් ඒ ගන්න භාණ්ඩ වල වටිනාකම 1000ක් වෙන්න ඕන. ඉතින් මේක පූර්ණ සත්‍යයක් නෙවෙයිද? සත්‍යයක් තමයි. හරිස දැන් වා අපිට මොකද්ද කරන්න කියන්නේ? කරන්න කියන්නේ තව දුරටත් හොඳට අහගෙන ඉන්න. ඉවර නැති නිසා මේ. මේකේ අවසාන තර්කය මේ මුදල් ප්‍රමාණවාදීන් මොකද්ද කියන්නේ? ඒක අපි දන්නේ නැහැ. හරි දැන් මම කියලා දෙන්න යන්නේ. එයාලා කියනවා මෙහෙම රෙද්දක්. රටක උපකල්පනයක් කරොත් මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ අර මිනිස්සු සල්ලි ටික ගනුදෙනු වලට යොදන වාර ගාන වෙනස් වෙන්නේ නැත්තම් රටේ භාණ්ඩ ප්‍රමාණයනේ මූර්ත නිමවම කියන්නේ y කියන්නේ. එදා හැදුවෙත් 100යි අද හදන්නෙත් ඒකක 100යි. රටේ මූර්ත නිමවම වෙනස් වෙන්නෙත් නැත්තම් රටේ මුදල් තොගේ මිනිස්සුන්ගේ අතට යන සල්ලි වැඩි වෙනකොට මුදල් සැපීම වැඩි යන්නේද ඒහා සමානුපාතිකව පොදු මිල මට්ටම රටේ ඉහළ යන බව මුදල් ප්‍රමාණවාදී කියනවා. අන්න ඉල්ලුමින් නැතිවන උද්දමනයට හේතුව මුදල් සැපියුමේ ප්‍රසාරණය රටක බව ඔවුන් පිළිගන්නවා. දැන් උන් පිළිගන්න ඔක්කොම අපි පිළිගන්න ඕන. ඕනේ පුතා දැන් මේක විභාගයේ තියෙනවා සිලබස් එකේ තියෙනවා. ඒ හින්දා දෙයිනේ කියලා පිළිගනින්. එහෙම වෙන්න පුළුවන් දැන් මේ වගේ එකක් බාහිර සමාජ සමහර ඉන්න ආර්ථික ඔස්තාරලා ඉන්න ඇඩන් ස්මිත්ගේ පරම්පරාවේ ඉන්න දරුවෝ ඉන්නේ. ඒ වගේ එකෙක් එහෙම මේ වගේ එකක් දැක්කොත් එහෙම දැන් මේ YouTube එකේ හරි හම්බෙන් පිට එකෙක් දකිනවා. ඔයයිලා ඇඩන් ස්මිත්ගේ පරම්පරාවේ ජාන වලින් ආපු එකේ. ඒ වගේ උන් විග්‍රහ කරන්නේ යන්නේ පාල යන්න රටක මේ මුදල් තොගේ අපි ඔක මෙහෙම කියනවා. සල්ලි අච්චු ගහන්න එපා රටක. මුදල් තොගේ වැඩි කරන්න එපා. 2019 ආණ්ඩුව කරලා කෙලව ගත්ත රටේ උද්දමනය ආවා. ඒ කාලේ ආර්ථික විශ්ලේෂකයෝ කිව්වා සල්ලි අච්චුක ගහ අස්සසුමයි හිස්සසුමයි ඔක්කොම දදා බෙදන්න එපා. රටක උද්දමනයට හේතුවක් ආර්ථික විද්‍යාවේ න්‍යායක් තියෙනවා කියලා කිව්වා. එතකොට කිව්වේ ඔස්තාරලා කිව්වා නෑ එහෙම වෙන්නේ නෑ යකෝ. රටක මුදල් සැපියුම වැඩි වෙච්ච ගමන රටක උද්දමනය එන්නේ නෑ. රටක මුදල් වැඩි වෙන්න ඕනි රටේ භාණ්ඩත් වැඩි වෙනවා නම් වගේම කියති. වැඩි වෙනවා නම් එකඟයි. භාණ්ඩත් වැඩි නම් මුදල් වැඩි වුණාට ද්‍රවශීලතාවය රටේ වැඩි වුණාත් ප්‍රශ්නයක් නෑ උද්දමනය නිකන්නේ. අඩුම තරමේ රටේ මුදල් සැපීම වැඩි වෙනවා. මිනිස්සු වැඩිපුර සල්ලි අතට ආවම භාණ්ඩ ඉල්ලන්න ගන්නවා. ඒ ඉල්ලුම විදේශ රටකින් ගේන්න පුළුවන් නම් ඩොලර් සංචිත ඇති වෙන්න තියෙන රටක් නම් සමහර විට ප්‍රශ්නයක් කෙන එකක් නෑ. මම පිළිගන්නවා. එහෙනම් මේක නොවන තැන් අපිට ඔස්තාරලා විදියට විග්‍රහ කරන්න පුළුවන්. මං කියන්නේ ඒක ඔයාගේ දැනුමට තියාගන්න. හැබැයි ඔයා ඊට වඩා දෙයක් මේකේ ගන්න එපා. මුදල් ප්‍රමාණවාදීන් කියන්නේ මොකක්ද කියලා උසස් පෙළට හැවොත් ඒක කියපිය. ඒක ඔය ඔස්තාරලගෙන් අහලා දැනගන්න මේක සබ්ජෙක්ට් එකේ තියෙනවා ගුරු මාර්ග උපදේශය තියෙනවා ඉස්කෝලේ ගුරුවරයෙක්ගෙන් හරි ටියුෂන් සර් කෙනෙක්ගෙන් හරි අහගන්න. එතන මම තර්කයක් ගේනවා. රටක මේ මුදල් ප්‍රමාණවාදීන් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.
ගනුදෙනු වලට යොදන වාර ගාන වෙනස් වෙන්නේ නැත්තම් රටේ මූර්ත නිවාම වෙනස් වෙන්නේ නැත්තම් රටක මුදල් සැපීම වැඩි වෙනවා නම් ඊට සමානුපාතිකව ඒහා සමානාගයකින් ප්‍රතිශතයකින් රටේ පොදු මිල මට්ටම ඉහළ ගිල උද්දමනය එනවා. එබැවින් මුදල් ප්‍රමාණවාදීන්ට අනුව රටක උද්දමනයට හේතුව රටේ මිනිසුන්ගේ අතට සල්ලි යන එක වැඩි වීම. තාත්තිකයි නේ ටික. නේද? ඒක හරියයි. මේක පූර්ණ සත්‍යයක්ද කියලා හවොත් මට කියන්නේ නෑ පූර්ණ සත්‍යයක් වෙන්නේ නෑ. අර ඔස්තාර්ලා කියන එකේ යම් ගතියුත්තක් තියෙනවා. මොකද හැබැයි මතක තියාගන්න ඕන ලංකාව කෙලවගත්ත එකක් තමයි මුදල් අසාමාන්‍ය විදිහට අච්චු ගැහුවා රටේ නිමවම අඩු වෙන කාලේ ස්ථාවර තිබ්බනම් හිතා ගන්න පුළුවන් නිමවම කඩන් වැටිච්ච ආර්ථික අවපාතයක් එක්කී සල්ලි අපි අච්චු ගහ දීලා හරියන්නේ නැහැ. ඒ හින්දා තමයි නව මහ බැංකුව පනත එන්නේ. මහ බැංකුව ස්වාධීන කරන්නේ. කලින් හිටපු රජයන් ඕන විදිහට මහ බැංකුව අධිපතිවරු ගෙන්නනවා මේ මට බිලියනයක් ඕනේ හෙට මේ තොට්ටනම් මේ කියයි මූල්‍ය ප්‍රතිපත්ති මට රෙද්ද දාලා වැඩක් නැහැ. අපිට සල්ලි දෙන්න ඕනි නැත්නම් අපි ඡන්දේ පරාදයි මිනිසුන්ට කන්න නැහැ යන්න හරි දෙන්න ඕනි කීයක් හරි අන්න එහෙම ගත්තා. මහා බැංකුව කියනවා අනේ එහෙම කරන්න බෑ පොඩ්ඩක් අවුලක් තියෙනවා උද්දමන එන්න පුළුවන් ඉන්ෆ්ලේෂන් එකක් එන්න පුළුවන් වගේ ඒවා කියනවා. අරුන් ඉන්ෆ්ලේෂන් දන්නෙත් නෑනේ. මොකද අපේ රටේ හිටපු පාලකයෝ ටික ඔක්කොම බලන්න ලිස්ට් මේ එක එක ගැන ඉලක්ක කරලා කියනවා නෙමෙයි. හිටපු ඔක්කොම එහෙම ආර්ථික විශ්ලේෂකයෝ ඉඳලා නෑනේ කවුරු මං අහලා නෑ එහෙම කවුරු සිටියක්. ඒතර යාලා හැමෝම පුතේ සාමාන්‍ය මට්ටමේ මිනිස්සු යාලට උපදේශනය කරන්නේ මහා බැංකුව. වැඩි ඕනේ මහා බැංකුව අධිපති ජනාධිපති පොඩ්ඩක් ක්ලෝස් වුණා නම් ඇති. ඩීල් එකක් ගහන්න පුළුවන්. මේ හින්දා තමයි ලංකාවේ රාජ්‍ය මූල්‍ය විනය විඳ වැටෙනකොට අනිත් පැත්තේ කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඉතා නරක විදියට යනකොට අයවැය නරක විදියට යනකොට උන් අය පුරවගද්දි අයවැය හිඟේ හදාගද්දි සල්ලි නැති වෙනකොට අර මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරත්වයටත් කෙලෙව්වා. රටක මූල්‍ය ප්‍රතිපත්තිය තියෙන රටේ උද්දමනය පාලනය කරන්න. ඒක කරගන්න ඉඩ දුන්නේ නැහැ. පුළුවන් නම් තේරුම් ගන්න මේ කතාව. මේවා සම්බන්ධයි. මොකද උද්දමනය පාලනය කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මුදල් සැපීම පාලනය කරන්න ඕනේ. රජයට මුදල් අච්චු ගහලා ණය දෙනවා කියලා කියන්නේ රටේ මුදල් සැපීම වැඩි වෙනවා. බේස් මනි එක වැඩි වෙනවා. එහෙනම් අපි රටේ නිෂ්පාදනය වැඩි කරගන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්තම් රටේ උද්දමනය එක වළක්වන්න කාටවත් බෑ. චක්‍රයාවන් බෑ. ඒක තමයි සාමාන්‍ය ආර්ථික විද්‍යාව මූලධර්මය. එතකොට අපි ඔන්න ඔය ගැන තමයි මේ මේකේ සරල අදහසක් ගන්න. එතකොට අපි පාඩම් කරගන්නේ මෙහෙමයි. විනිමය සමීකරණය ගැන වෙනම අදහසක් තියෙන්න ඕන. විනිමය සමීකරණේ ගොඩ නැගෙන්නේ මේ මුදලේ සංසරණ ප්‍රවේගය හරහා. විනිමය සමීකරණයේ පූර්ණ සත්‍ය ප්‍රකාශයක්. අදහස මම තව එක සැරයක් කියන්නම්. රටක මුදල් තොගේ මගින් ජනිත කරන ගනුදෙනු වටිනාකම ඒ රටේ දල ජාතික ආදායමට සමාන බව තමයි විනිමය සමීකරණයෙන් කියන්නේ. එතකොට මේ මුදල් ප්‍රමාණවාදීන් කියනවා උපකල්පන සහිතව රටක මුදල් ගනුදෙනු සඳහා යොදවන වාර ගාන ස්ථාවරයි නම් රටේ හදන භාණ්ඩ ප්‍රමාණය ස්ථාවරයි නම් රටක මුදල් සැපීම 110ක් විතර වැඩි වුණොත් 110කින් පොදු මිල වට්ටම වැඩි වෙයි. හරියට ප්‍රතිශතයක් විදියට මේ සමානව වෙනස් වෙන්න එපේ. මේ සමීකරණයක්නේ. මෙයා වැඩි නම් මෙයා වැඩි වෙන්න ඕන. ඔන්න ඔය අදහස තමයි පුතේ තියෙන අපිට ගත යුත්තේ අපි ගමු. එච්චරනේ ප්‍රායෝගික වෙන්න ඕනේ නැහැ 100%. නමුත් අපි දැනන් ඉන්න ඕනේ මේ හැමදේම. The golden era is back again. The golden era is back again. 13 වසරක් ජීවිත වෙනස් කළ අභිමානවත් ඉකෝන් පන්තිය